මම කලින් පබ්ලිෂ් කරපු වීඩියෝ එක ඔයගොල්ලන්ට කියලා දුන්නා මොකක්ද කළු සල්ලි කියන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ කළු සල්ලි මිනිස්සු විසින් සුදු සල්ලි බවට පත් කරන්න මොනවද කරන්න කියලා. අයිබෝවන් වණක්කම් අස්සලාම් වලෙක්කම්. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කිව්වනේ කොහොමද කළු සල්ලි පටන් ගන්න කියලා. ඉතින් මේ විදිහට කළු සල්ලි මිනිස්සු ගාව තියෙන එක ඒ මනුස්සයට ඉතාමත් අවදානමක්. ඉතින් මේගොල්ලෝ මේ සල්ලි වියදම් කරන පැටර්න් එක බලාගෙන මිනිස්සුන්ට හරි ආයතන වලට හරි ඇවිල්ලා අහන්න පුළුවන් කොහොමද ඔයගොල්ලෝ මේ සල්ලි හොයාගත්තේ ඒ සල්ලි හොයපු ආකාරය කියන්නේ කියලා. හොයපු ආකාරය කියන්න බැරි වුණොත් ඒගොල්ලෝ කෙලින්ම හිරේ. ඉතින් මේ විදිහට මේ කළු සල්ලි තියාගන්න මිනිස්සු මොකද කරන්නේ? මේ සල්ලි කළු සල්ලි කියන ස්ටේටස් එකෙන් අයින් කරලා මේව හොඳ සල්ලි විදියට සිස්ටම් එකට ගේන්න බලනවා. ඉතින් මේ process එක තමයි money laundering. එහෙම නැත්නම් කළු සල්ලි සුදු කරනවායි කියලා කියන්නේ. ඉතින් සරලවම ගත්තොත් money laundering කියලා කියන්නේ නීත්‍යානුකූල නොවන විදිහට උපයගත්තු හරි බදු වංචා කරලා හරි එකතු වෙච්ච කළු සල්ලි සාමාන්‍ය මුදල් ප්‍රවාහයට එකතු කරන්න පුළුවන් වෙන විදිහට බය නැතුව ගේන්න පුළුවන් වෙන විදිහට හැඩගස්වල ගන්න එක තමයි කළු සල්ලි සුදු කරනවායි කියලා කියන්නේ. එහෙම නැත්නම් money laundering කියලා කියන්නේ. ඉතින් මේ විදිහට කරන සිස්ටම් එකින් එක මම කියන්න. සමහරට මේක එක වීඩියෝ එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ කීපයක් වෙන්නත් පුළුවන්. ඉතින් මම ඒක මෙතඩ් එකට කියන්නම්. හැබැයි මුලින්ම මම ඔයගොල්ලන්ට කියන්න ඕන මේ කළු සල්ලි සුදු කරන විදිහ මම මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේ වගේ නීති විරෝධී වැඩක් කරන්න නෙමෙයි නිකන් සමාජ වෙන මේ වගේ දේවල් දැන කියා ගන්න විතරයි. ඒ වගේ දේවල් වල ගොදුරක් වෙන එකෙන් ඔයගොල්ලෝව ආරක්ෂා වෙන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියන්න ඕන මේ විදිහට කළු සල්ලි සුදු කරන එක කරත් හරි විදිහට ඔඩිට් එකක්. එහෙම නැත්නම් ෆොරෙන්සික් ඔඩිට් එකක් ගියොත් ඔයා අනිවාර්යයෙන්ම අහුවෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් මම මීට කලින් මගේ වීඩියෝ එකකින් කරලා තියෙනවා මොකක්ද ඔඩිට් එකක්. ඒ වගේම ෆොරෙන්සික් ඔඩිට් එකක් කියන්නේ කියලා. ඉතින් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මම විගණනය ගැන කරපු වීඩියෝ එකක්, වෝහාරික විගණනය ගැන කරපු වීඩියෝ එකක්. ඉතින් ෆ්‍රී වෙලාවක ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. කළු සල්ලි සුදු කරන පළවෙනි ක්‍රමය තමයි 100% saving කියන්නේ. ඉතින් ඔයාගාව තියෙන පොඩි ප්‍රමාණයක කළු සල්ලි ප්‍රමාණයක් money laundering කරනවා නම් මේක හොඳ method එකක්. හැබැයි හරි forensic audit එකක් කරොත් ඒකේ ඔයාට අහු වෙනවා. මේකෙන් කියන්නේ මොකක්ද දන්නවද? මේකෙන් කියන්නේ ඔයාට හම්බ වෙන සම්පූර්ණ ආදායම ඔයා වියදම් කරන්නේ නැහැ. එකතු කරගෙන තියාගන්නවයි කියන එක. නිකන් හිතන්න ඔයා සාමාන්‍ය ජොබ් එකක් කරනවා. මේ ජොබ් එක කරලා රුපියල් ලක්ෂයකුත් ඔයාට හම්බ වෙනවා. ඊට අමතරව ඔයා ඩ්‍රග් බිස්නස් එකකුත් මෙහෙවනවා. මේකෙන් ඔයාට මාසෙක ලක්ෂ 2ක් විතර හම්බ වෙනවා. එතකොට ඔයාගේ සම්පූර්ණ ආදායම වෙන්නේ මොකක්ද කීයද? ලක්ෂ 3ක්. හැබැයි මේකේ ලක්ෂ 2ක් කළු සල්ලි. ඔයාට ගිහිල්ලා මේ සල්ලි බැංකුවේ දාන්න බෑනේ මම කුඩු විකුණලා හම්බ කරපු සල්ලි කියලා. ඒ වගේ වෙලාවකට ඔයාට කරන්න පුළුවන් මේ 100% saving කියන concept එක. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ සාමාන්‍ය එදිනෙදා යන වියදම් ටික තියෙනවනේ. ඔයා සාමාන්‍යයෙන් ගෙදර වැඩවලට අනිත් ඔයාගේ අනිත් වැඩවලට වියදම් කරන දේවල්. අන්න ඒ වැඩවලට යන සල්ලි ටික අර වගේ තියෙන කළු සල්ලි වලින් හම්බ කරපු ලක්ෂ 2කින් ගෙවනවා. ඔයා රස්සාවක් කරලා හම්බ කරපු සල්ලි 100%ක්ම බැංකුවේ ගිහිල්ලා ඩිපොසිට් කරලා ඒ සල්ලි එකතු කරගන්නවා. ඉතින් කවදා හරි දවසක ඉන්වෙස්ටිගේෂන් එකක් ගිහිල්ලා කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයාට කොහොමද මාසයකට රුපියල් ලක්ෂයක් එකතු කරන්න තරම් ආදායමක් කියලා ඔයාට කියන්න පුළුවන් මට මාසෙ පඩිය රුපියල් ලක්ෂයයි. ඒ ලක්ෂයෙන් මම සම්පූර්ණයෙන්ම එකතු කරා කියලා. ඔයාගේ වියදම් වලට සල්ලි කොහොමද කිව්වොත් මම එක්ක පවුලේ කෙනෙක් ගාව ඉන්නේ නැත්නම් මට තව කෙනෙක් වියදම් කරනවා මගේ වයිෆ් මට කන්න බොන්න දෙනවා මෙන්න මේ වගේ බොරුවක් කියන්න පුළුවන්. ඉතින් මෑත කාලේ වෙච්ච සිදුවීමක් ඔයගොල්ලන්ට මතකත් ඇතිනේ. ලංකාවේ ඉන්න එක්තරා ප්‍රසිද්ධ චරිතයකගේ බැංක් එකේ තිබ්බ සල්ලි අස්ථානගත වෙලා මේකට අන්තිමට හොරා වහු වුණා. හැබැයි මෙච්ච සල්ලියක් ඔයාට කොහෙන්ද කියලා CID එකෙන් ඇහුවාම එයා කිව්වේ එයා අවුරුදු ගාණක් තිස්සේ එයාට හම්බෙච්ච වැටුප මේ account එකේ තමයි ඩිපොසිට් කරලා තියෙන්නේ කියලා. ඒවා CID එකට උනත් ඒක පිළිගන්න උනා. මොකද එයාට සාමාන්‍ය වැටුපක් හම්බෙනවා. ඒ වැටුප 100% saving වෙලා තියෙන්නේ. ඒ පළවෙනි method එක. මේකේ දෙවෙනි ක්‍රමය තමයි ලොතරැයි දිනුමක් මගින් කළු සල්ලි සුදු කරන එක. ඒ කිව්වේ ඉතින් හිතන්න මෙහෙම දෙයක්. ඔයා ගත්ත ස්වීප් එකක් ඔයාට දෙනවා. ඒකේ වගේ ටැග් වෙන රුපියල් කෝටියක් කියලා හිතන්න. ඒ කියන්නේ මිලියන 10ක්. ඉතින් ඔයා හිතනවා නම් ඔයා ගිහලා ලොතරැයි මණ්ඩලයට මේ ස්වීප් ටිකට් එක දීපු ගමන් ඔයාට රුපියල් කෝටියක් අතට සල්ලි හම්බ වෙනවා කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේ විදිහට ඔයාට ලොතරැයි දිනුමක් ඇදුනහම ඔයාට සාමාන්‍යයෙන් මම දන්න විදිහට හරියටම අනුපාත මතක නැහැ 105 ලොතරැයි දිනුම මැදීමක් විදිහට බද්දක් අය කරනවා. ගාන හරියටම කියන්නේ රේට් එක වෙනස් වෙනවා නම් පල්ලා කමෙන්ට් එකකින් දාන්න. ඉතින් ඒ වගේම ඔයාට මේ හම්බ වෙන රුපියල් කෝටිය 105ක් අයින් කරයින් පස්සේ න ලක්ෂ 95ට රටේ තියෙන සාමාන්‍ය රේට් එකකින් අවුරුද්ද අන්තිමට බද්දට යටත් වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට කළු සල්ලි තියෙන ජාවාරම්කාරයෝ ඉන්නනේ.
ඒ වගේ කෙනෙක් ඇවිල්ලා ඔයාට මේ සිටුේෂන් එක පැහැදිලි කරලා ඔයාට කියනවා හරි ඔයාට ඇදිලා තියෙන රුපියල් කෝටියයිනේ. රුපියල් කෝටියක් මම ඔයාට දෙන්නම්. ඔයාගේ සතයක්වත් කැපෙන්නේ නැහැ. ඔයාගේ ලොතරැයි දිනුම් මැදිච්ච ටිකට් එක එයාට විකුණන්න කියලා. සමහර විට එයාගේ ඔෆර් එක කෝටියට වඩා වැඩි ගාණක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට එයා ලොතරැයි දිනුමක් මිලදී ගන්න ඇයි? ඒ ඇවිල්ලා එයා ගාව තියෙන කළු සල්ලි සුදු කරන්න. මේකේ වෙන්නේ මොකක්ද දන්නවද? ඔයා ගාව තියෙන ටිකට් එක ඔයා එයාට දුන්නාම එයා ඔයාට දෙන්නේ එයාට කළු සල්ලි විදිහට හම්බ කරපු සල්ලි වලින් රුපියල් කෝටියක්. ඔයා ඒක අරගෙන යනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයා මේ ටිකට් එක අරගෙන ලොතරැයි මණ්ඩලයට ගිහිල්ලා කියනවා මෙන්න මට රුපියල් කෝටියක ටිකට් එකක් ඇදුණා කියලා. ඉතින් ලොතරැයි මණ්ඩලය මොකද කියන්නේ? සාමාන්‍ය ලොතරැයි දිනුමකට අදාළ වෙන සල්ලි විදිහට රුපියල් කෝටියක් මෙයාට දෙනවා. එතකොට එයාගෙන් 105ක ටැක්ස් එකක් කපා ගන්නවා. ඒක වෙනම කතාවක්. ඊට අමතරව එයාට එයාගේ ආදායමට සාපේක්ෂව බදු ගෙවන්න වෙනවා. ඉතින් එයාට දැන් මොකද්ද කරන්න පුළුවන්? එයාට අර අදාළ බදු ඔක්කොම ගෙවුවයින් පස්සේ එන සල්ලි ටික කෙලින්ම ගිහලා බැංකුවට හරි කොහේ හරි දාන්න පුළුවන්. මේ ඇවිල්ලා මට ටිකට් එකක් හම්බ වෙච්ච සල්ලි කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ එයා ඩ්‍රග්ස් හරි මොනවා හරි නීති විරෝධී ක්‍රමයක් කරලා රුපියල් කෝටියක් හම්බ කරගෙන තියෙනවා නම් ඒක එයාට ගිහලා බැංකුවට දාන්න බැරි වුණා නම් දැන් එයාට පුළුවන් ගිහිල්ලා ඒ සල්ලි නිදාසේ බැංකුවේ ට්‍රාන්ස්ෆර් කරන්න. ඉතින් මේකත් එක ක්‍රමයක්. ඉතින් මෙතනදි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම කරුණක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? මේ ස්විප් ටිකට් එක මාර්ගයෙන් මේගොල්ලෝ කළු සල්ලි සුදු කරගන්නවානේ. එතකොට නිකන් හිතන්න මේ ස්විප් ටිකට් එක විකුණන කෙනා එයා ගාව තියෙන ස්විප් ටිකට් එක විකුණලා රුපියල් කෝටියක් අතට හම්බ වෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් මෙයාගෙන් ඇහුවොත් කොහොමද ඔයාට රුපියල් කෝටියක් හම්බ වුනේ කියලා එයාට කියන්න දෙයක් තියනවද? නැහැ. ඇයි එයාට කියන්නේ මම හම්බෙච්ච ස්විප් ටිකට් එක වෙන කෙනෙකුට වික්කයි කියලා? ඒක යාට ඔප්පු කරගන්නත් බෑ. ඉතින් ඒක නිසා ස්විප් ටිකට් එක විකුණපු එක්කෙනා ගාව තියෙන සල්ලි උපයෝග ආකාරයේ හෙලි කරන්න බැරි වක්කමක් වෙනවා. ඒ කියන්නේ ඒකත් කළු සල්ලියක් බවට පත් වෙනවා. ඉතින් මෙතනදී වෙලා තියෙන එක්කෙනෙක් ගාව තියෙන සුදු සල්ලි තව එක්කෙනෙකුට මාරු වෙනවා. ඒ කෙනා ගාව තියෙන කළු සල්ලි තව කෙනෙකුට මාරු වෙන එකක්. ඉතින් මේ ටිකට් එක විකුණපු කෙනා එකපාර කියලා මේ සල්ලි බැංකුවට දාන්න ගියොත් එයාව අහු වෙනවා. හැබැයි සාමාන්‍ය ප්‍රායෝගිකව අහුවෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය හිතන්නකෝ යාට රුපියල් කෝටියක් සල්ලි හම්බුනාම මේ කෝටියම ගිහලා එකපාර බැංකුවට දාන්න නැහැ. එක්ක යාගේ තියෙන ණයක් ගෙවන එහෙම නැත්නම් තව මොකක් හරි ගමේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නේ මේ වගේ එකක් හම්බෙන සාමාන්‍යයට ඈත පැතිවල එහෙම ඉන්න කෙනෙකුට නම් එයා කරන්නේ යාගේ ගමේ තියෙන වත්කමක් මොකක් හරි දෙයක් අරගන්නවා. ඊට අමතරව මේකෙන් තියෙන කොටසක් දැම්මම ඊට පස්සේ ආපහු වැඩි වෙන්නේ නැත්නම් ඊට පස්සේ ඒකයි ට්‍රැක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ හේතු නිසා මේගොල්ලොන් වර වත්කම් හෙලි කිරීමට දාලා අහුවෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඒක හින්දායි මේ ක්‍රමය රැඳිලා පවතින්නේ. ඉතින් හරියට ඔඩිට් එකක් කරා නම් මේ වගේ කෙනෙක් අල්ලගෙන ඔයාට කොහෙන්ද මේ සල්ලි ඔයා ටිකට් එකක් වදුනා නම් මේ ටිකට් එක වික්කේ කාටද ඒ වික්ක කෙනාව හොයාගෙන ගිහලා ඇත්තද මේ කියන්නේ කියලා එහෙම හොයලා බලලා අහුණා නම් ඒ ජාලය දිගටම පීරගෙන ගියා නම් අර ඇත්තටම කළු සල්ලි උපයපු කෙනාව හොයන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ඒක වෙනවා අඩුයි. ඒකයි මම වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයගොල්ලන්ට කිව්වේ මේක හරියට ඔඩිට් කරලා හරියට හෙව්වා නම් මේවා අහුවෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයගොල්ලොත් කවදා හරි දවසක ජීවිතේ මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් ඔයාට ස්විප් ටිකට් එකක් වැදිලා ස්විප් ටිකට් එක කවුරු හරි කෙනෙක් වැඩි ගානට හරි ඒ ගානටම හරි ඉල්ලනවා නම් මෙන්න මේ කාරණේ ගැන සැලකිලිමත් වෙන්න. මොකද ආයි ස්විප් ටිකට් එක යාට වික්කා වගේ නෙමෙයි ඊට පස්සේ එන සල්ලි ටික ඔයා කළු සල්ලි විදියට තියාගෙන ඉන්න වෙනවා. එතනදි කාට හරි ඔයා මේ සල්ලි හම්බ කරපු ආකාරය හෙලි කරන්න බැරි වුණොත් ඔයාට ඒක ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේ වගේ හේතු නිසා තමයි මම මේ වීඩියෝ එකත් හදන්න හිතුවේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කළු සල්ලි සුදු කරන විදි ගැන ක්‍රම දෙකක් ගැන ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා. ඉතින් මේ විදිහට මනි ලොන්ඩරින් කරන තවත් ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් ඒක ගැන වීඩියෝ එකක් මම ඉස්සරහට ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක කොහොමද ඔයගොල්ලන්ට දාන්නේ? පල්ලෙහා කමෙන්ට් එකකින් දාගෙන යන්න මතක කරන්නත් එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, වීඩියෝ එක වැඩක් නැත්නම් ඩිස්ලයික් කරන්න. ඒ වගේම වීඩියෝ එක ඔයගොල්ලෝගේ යාළුවන්ට බලන්න පුළුවන් විදිහට පුළුවන් විදිහට ෂෙයා කරන්න. ඉතින් මමගේ මේ channel එක ගැන කියවදී මමගේ මේ channel එක හරහා කතා කරන්නේ මේ වගේ business commerce sector එකේ වෙන දේවල්. ඉතින් අපේ videos බලපු කට්ටිය නම් දන්නවා. අලුතෙන් බලපු කෙනෙක්ට නම් අපේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මම මේ වගේ business commerce sector එකට අදාළ වෙන දේවල්, ඒ වගේම product reviews, product tear downs, ඒ වගේ දේවලුත් මම ඔයගොල්ලන්ට ගේනවා. ඉතින් ඒ විදිහට අපේ channel එකට ගිහිල්ලා බලලා මම කරන videos content ඔයගොල්ලන්ට හොඳයි නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන් යන්න අමතක කරන්නත් එපා. ඉතින් ඒ වගේම අපේ මේ තියෙන social media වලින් අපිව follow කරලා තියන්න අමතක කරන්නත් එපා. ඉතින් වීඩියෝ එකේ හරි වෙන මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ Facebook page එකට message එකක් දාන්න. අපි එතකොට ඔයගොල්ලන්ට reply කරනවා. ඉතින් දැන්ට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් මේ වගේම තවත් හොඳ වීඩියෝ එකක් අරන් අපි ඉක්මනටම ඔයගොල්ලොන්ව හම්බෙන්න නැකන් එතකන් ඔයගොල්ලෝ ඔක්කොන්ටම goodbye, ciao, god bless, හොඳින් ඉන්න.